ආයුෂ බොහෝ වේවා. වෙන්ඩිස් ජර්නි YouTube නාලිකාවත් එක්ක එකතන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද ගේන්නේ ඔයාලා ගොඩාක් දෙනෙක් නොදන්නා දෙයක් ගැන. ඒ වුණාට මේක අපි දන්න කියන පළතුරු ශාකයක්. ඉතින් මේ තමයි වෙරළු. මීට කලින් මම වෙරළු ගැන ඉතාමත් හරවත් වීඩියෝවක් ගෙනාවා. ඒකේ තිබ්බේ අපි චූටි බබාලට සහ වැඩිහිටියන්ට වෙරළු බීම කොහොමද හදලා දෙන්නේ කියලා. ඒකත් ගොඩාක් ජනප්‍රිය වුණා. ගොඩාක් views ආවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම මේක description box එකේ දාන්නම්. ඒ වගේම මම ඒකේ link එක පළවෙනි comment එකෙත් මම mention කරන්නම්. ඉතින් ඒත් එක්කම මේ සටහන මම ගත්තේ නම් පුබුදු ජයතිස්ස කියලා මහත්මයෙක්ගෙන් උපුටා ගත්තේ සමාජ මාධ්‍යයන් තුලින්. ඉතින් මට හිතුණා මේක මගේ YouTube නරඹන අයටත් මේක දැනුවත් කරොත් හොඳයි කියලා. එතුමන්ගේ ගොඩාක් සටහන් තියෙනවා Facebook එකේ තියෙනවා. ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් කියලා ආදරෙන් මතක් කරනවා. ඒ විස්තරත් මම description box එකේ දාන්නම්. ඉතින් එතුමත් සතුටු වෙයි මම ඒ ගැනත් mention කරපු හින්දා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ වෙරළු දලු ගැන මේ ගොඩාක් දේවල් වලට දැනගන්න පුළුවන් ඔලිව් වලට සමාන ගුණයක් තියෙන පළතුරක් තමයි වෙරළු කියන්නේ. නිකන්ද කියන්නේ සිලෝන් ඔලිව් කියලා. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනකන් ස්කිප් නොකර බලන්න ඔයාලට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් වෙරළු දළු වලින් කැඳ හදන්න පුළුවන් කියවනේ ඒක හදන්න හරිම ලේසි. වෙරළු දළු මිටක් අරගෙන වංගෙඩියක හෝ ග්‍රයින්ඩර් එක තමා වතුර ස්වල්පයක් මිශ්‍ර කර කොටා පෙර යුෂ වෙන් කරගන්න ඕන මුලින්ම. ඊට පස්සේ ඒකට පොල් කිරි ලුණු තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ හීනියට ලියාගත් සුදු ලුණු ටිකක් එකතු කරගෙන උයාගත් බත් ටිකක් දාලා සාමාන්‍ය කැඳක් හදන ආකාරයට හැඳි ගාමින් රත් කරන්න ඕන. මදක් උතුරන්නට හැර පානය කරන්න. මේක ගොඩාක් හොඳ ඖෂධීය ගුණ තියෙන කැඳ වර්ගයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට බලමු කොහොමද වෙරළු දළු මැල්ලුම් හදන්නේ කියලා. මේකටත් වෙරළු දළු මිටක් ගෙන හීනියට ලියා ගන්න ඕන. ඒකටම රතු ලුණු ටිකක් හපලා කරපිංචා අමු මිරිස් අවශ්‍ය ප්‍රමාණයට එක් කරන්න ඕන. පොල් ඉතාමත් ස්වල්පයක් ලුණු එක් කර පොල් තෙල් හෝ එළඟි තෙලෙන් මලවා ගන්න. බත් සමග ආහාරයට ගන්න. සමහරුන් නම් පොල් මිශ්‍ර නොකරම මලවනවා. පොල් මිශ්‍ර නොකර මැලෙව්වොත් මේකේ තියෙන හොඳම ගුණ අපිට ගන්න පුළුවන්. ඒ වුණාට පොල් ටිකක් දැම්මම මේකේ රස වැඩි වෙනවා. ඉතින් මේක මම උපුටා ගත්තේ පුබුදු කැලුම් ජයතිස්ස මහත්තයාගෙන්. එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මෙවැනි වටින කියන දේවල් අපිට ඉදිරිපත් කරාට.